හොඳයි ඔලිම්පියාඩ් 14 බලන්න 16 x වෙනි බලය 16 x වෙනි බලයට එකතු කරපුවම 16ම වෙනවා. එතන මෙතන අපි x කියන කෙනෙක් හොයන්න ඕනේ. මෙතන මේ තේරෙන හැටිම තේරෙනවා මේක භාගී ඉලක්කමක් වෙන්න ඕනේ. මොකද මේ එකම කෙනෙක් විතර ඒක එකම වෙනවා නම් භාගී සංඛ්‍යාවක් මේ තියෙනවා. මම මේක වෙනම ලියා ගන්නවා. බලන්න 16x එකතු කිරීම 16x සමානයි 16. ඔයාලට වෙනවා මෙතන මේ එකම දෙන්නෙක් ඉන්නේ එකම සජාතිය දෙන්නෙක් ඉන්නේ. එතන මෙතන මට ලියන්න හැකි දෙවරක් 16x 16x වල දෙන්නෙක් ඉන්නවා. ඔක තව පොඩ්ඩක් හිතන්න තියෙනවා. ඊළඟට මට පේනවා මේ දෙපැත්තම දෙකෙන් බෙදුවේ හැකියි. ඊළඟට දෙකට දෙකේ කැපෙනවා 16x 16x වෙනි බලයේ 8ට සමානයි. ඒක මෙතනදී හිතන්න පුළුවන් අතරම 16x වල දෙන්නෙක් 16ට සමාන නම් එක්කෙනෙක් 8ට තමයි සමාන වෙන්නේ. එහෙනම් හිතනවා ඒත් හරි. එතකොට මෙතන දැන් මේ දෙන සම්බන්ධයක් ඕනේ. බලවල දැන් අටෙන් බෙදන්න හැම බෑ. මොකද මේ නතර සම්මත තිබ්බට බලයක් තියෙනකොට අරත් එක ගලපන්න බෑ මේ. බලයක් තියෙනකොට දෙකේ පාදේ තමයි මේ දෙන්නට සම්බන්ධ වෙන්නේ. අපිට වෙනවා දෙකේ 4 වෙනි බලය 16යි ඒකේ x වෙනි බලය. මේ ඇවිල්ලා දෙකේ 3 වෙනි බලය. එහෙනම් මේක ලියන්න පුළුවන්. මේක අපි දන්නවා දර්ශක නීති වල දන්නවා 4 වරක් x කියලා ලියන්න පුළුවන්. 4යි x සමානයි දෙකේ 3 වෙනි බලය. දැන් පාද සමාන නම් අපිට දර්ශක සමානයි කියලා ගන්නකොට දැන් මේ සාමාන්‍ය සමීකරණයක් තියෙන්නේ. x තනි වෙන්න නම් 3 4න් බෙදුනහම තමයි එන්නේ. ඉවරයි. එතරම් ගන්න ඕක සරලව නමුත් දැන් අපි ඔප්පු කරනවා මේ. බලමු මේක හරිද කියලා. 16 4න් 3 වෙනි බලය. එකතු කිරීම 16 4න් 3 වෙනි බලය සමානයි 16. දැන් මේක මම ලියනවා. පල්ලෙහා 4න් ඉන්නේ හරය නැති කරගන්න. හරයක් තිබ්බොත් හැමතිස්සෙම මේක තමයි ප්‍රශ්නේ. හරය නැති කරගන්න නම් මෙයා දෙකේ 4 වෙනි බලය. ගුණ කිරීම 4 3. එකතු කිරීම දෙකේ 4 වෙනි බලය. ගුණ කිරීම 4 3 වෙනි බලය. සමානයි 16. මෙයා දෙකේ 4 වෙනි බලය විදිහට ලිව්වා. එහෙනම් ඒක 4න් 3න් ගුණ වෙන්න ඕනේ. මෙයත් එහෙමයි. 4ට 4 කැපෙනවා. දෙකේ 3 වෙනි බලය එකතු කිරීම දෙකේ 4ට 4 කැපෙනවා 3 වෙනි බලය සමානයි 16යි. දෙකේ 3 වෙනි බලය කියන්නේ 8යි. දෙකේ 3 වෙනි බලය කියන්නේ 8යි 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 16යි. තමයි එහෙනම් අපේ උත්තරේ. හරි. බොහොම සරල එකක් අපි ඔප්පු කරලා පෙන්නුවා.